හයි ගයිස් එදා ඉතින් අපි කතා ඉවර කරද්දී බෝම්බෙ පුපුරලා පාරම දෙකට වෙලා දැන් යන්න තැනක් නෑ කට්ටියට. එදා එතනින් අපි කතාව ඉවරුනේ. ඔන්න දැන් අර මං කිව්වා වගේ තව හිරකාරයෙක් පයින්නවා 8 බෝල් කියලා. එයා කියනවා මම තැනක් දන්නවා. ඒ තැනට අපි යන්. හැබැයි මට ඩ්‍රයිව් කරන්න බෑ. ඔයා ඩ්‍රයිව් කරන්න කියලා. ඉතින් ඔන්න දැන් අපිට ඩ්‍රයිව් කරන්න වෙනවා. ඒ ලොකේෂන් එක දැන් පෙන්නලා තියෙන්නේ අපිට දැන් යන්න වෙනවා. ළමයි ගණන් ගන්න එපා මට මගේ ඩ්‍රයිවිං ගැන නම් එච්චර මට ඩ්‍රයිවිං බෑ. කොහෙද යන්නේ? පාර බලාගෙන යන්නකෝ. අපිත් හරි අමාරු මේ පාරේ ඩ්‍රයිව් කරන්න. මාර්ග නීති නම් ළමයි උල්ලංඝනය කරලා තියෙන සුපිරියටම. ඇත්තටම මම මේ කියන්න ඕන මම මේ ගහන්නේ මොබයිල් එකෙන්. PC වලින් ගහන කට්ටියක් ඉන්නවා. ඇත්තටම මේ සෙටින්ග්ස් එහෙම ටෝටලි වෙනස්. මම ගන්න ඔප්පොයි. වැදුණනේ වාහනෙත් ඩැමේජ් කරන්න දෙයක් නැහැ. මම කීකිටියේ මම ගහන්නේ මොබයිල් එකෙන් තමයි. අයියෝ ආයි වද්දුනා. ඔන්න අපි තැනට ආවා. මෙතනට ආවට පස්සේ අපිට වෙන්නනවා මෙතන තියෙනවා ඇඳුම් මාරු කරගන්න පුළුවන් තැන. මොකද මෙයාලා තමයි ඉන්නේ හිර ඇඳුම් හිර ගෙදරට බඳුන් පිටි. ඉතින් එයාලා ඇඳුම් මාරු කරගෙන ඔන්න දැන් එනවා. ඇත්තනම මේ 8 බෝල් කලින් මේ පැත්ත ගැන දන්නවා. ඉතින් එයාට තියෙන කනෙක්ෂන්ස් එයා ඉතින් එක්කන යනවා. එයා දන්න කට්ටිය හඳුන්වලා දෙන්න. මෙයා කියනවා මම දන්නා ලුයිජි කියලා පොරක්. මම එයාට ඔයාව හඳුන්වලා දෙන්නම් කියලා. ඉතින් දැන් එයා එක්කගෙන යනවා ක්ලෝඩ්ත් ඉතින් වෙන කරන්න දෙයක්වත් නෑ. එයාලත් ඕනේ මුලින්ම වැඩේ පටන් ගන්න. එයා ගාව දැන් සල්ලිත් නෑ බලයක් නෑ කිසිම දෙයක් නෑ. ඉතින් දැන් එයාට ඕනේ පොඩි තැනක ඉඳන් වැඩේ පටන් ගන්න. ඉතින් දැන් 8 බෝල් කියන දේ කරන මිසක් එයාට වෙන ඔප්ෂන් එකක් නෑ. එයාගේ ඔළුවේ තියෙන්නේ කැට්ලිනා යාර කරපු වැඩේ ගැන. ඒකට එයා මොකක් හරි දෙයක් කරන්න ඕනේ. ඒකින්ද තමයි දැන් එයා එන්නේ. හරි දැන් ලොකේෂන් එකට ආවා. අපිට පෙන්නනවා දැන් 8 බෝල් ක්ලෝඩ් එක්කගෙන යනවා. එයා දන්නවා ලුයිජිගේ තැනට. 8 බෝල් කියනවා මෙතන පොඩ්ඩක් ඉන්න. මම ඇතුළට ගිහිල්ලා බලන්නම් මොකද වෙන්නේ කියලා. මම කතා කරලා එන්න ලුයිජිත් එක්ක කියලා. එයා ඉතින් ඇතුළට යනවා. ක්ලෝඩ් බලාගෙන ඉන්නවා. ටික වෙලාවකින් පස්සේ ලුයිජිගේ බොඩිගාඩ් එනවා. ඇවිල්ලා බලනවා චෙක් කරනවා කවුරුත් නැද්ද. ඔය ඉන්නේ ඩයල් එක ලුයිජි. පොර ඉතින් ඇවිල්ලා කියන්නේ 8 බෝල් වැඩකට ගියා. ඔයාට එතකන් තියෙන පොඩි වැඩක් කරන්න මගේ ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා කියන. එයාව අරගෙන එන්න කියලා කියනවා. ඉතින් ක්ලෝඩ්ත් ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. එයා කියන දේ යනවා. මොකද එයාටත් ඕනේ දැන් කනෙක්ෂන් එකක් හදාගන්න. හැබැයි ඉතින් ලුයිජි කියන්නේ ක්ලේසි පොරක් නෙමෙයි. එයා කියනවා මගේ කෙල්ලට අත තියන්න එපා. ඔයා ඔය වැඩේ හරියට කරොත් ඔයාට තව වැඩ තියෙන මං ගාව. ඒකින්ද වැඩේ හරියට කරගෙන ඉන්න කියලා. ඉතින් ක්ලෝඩ්ට ඉතින් වෙන දේවල් ඕනේ. එයාටත් ඕනේ කනෙක්ෂන් හදාගන්න. අනික දැන් එයා කෙල්ලෙක්ින් හොඳට මත් වෙලා තියෙන්නේ. තව කෙල්ලන් දෙපස්සේ කියලා තව මත් වෙන්න ඕනේ නැහැ. ඒකින්ද පොර හිතා ගන්නවා නෑ ඒව ඕනේ දුන්න වැඩේ විතරක් කළා සල්ලි කීයක් හරි හොයාගන්නවා කියලා. ඉතින් දැන් ක්ලෝඩ් ඒ තැනට යනවා. හරි ඉන්නේ. මේවරේ කිව්වට එන්නේ නෑ. ළඟටම යන්න ඕනේ. ගෑනුන්ගේ හැටින් ළඟටම ගියා තමයි නගින්නේ. වාහනේ නම් ගන්න දෙයක් නෑ. ඒනානේ මගේ ඩ්‍රයිවිං ඉස්සරහට හදාගන්න. ඔන්න දැන් ආයියාව දාගත්තා. ආයි යන්න තියෙන්නේ ලුයිජි ක්ලබ් එකට. ක්ලබ් එකට ඉතින් යන්න ඕනේ. යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ මේ වාහනේ. දැන්ටමත් ඉවරයි ගන්න දෙයක් නැහැ වාහනේ. පාරවල අපොයි නර්මද නෑනේ. සමා වෙන්න පොඩ්ඩක් ඉඩ දෙනවද? ඇයි මේ මිනිස්සු පාරේ වැටලා ඉන්නේ? පොඩ්ඩක් ඉඩ දෙන්න. හරි මං කීකිටියේ ප්ලේස් එකට ආවනේ කියන්න දෙයක් නැහැ. ඔන්න දැන් ගෙනත් ඇරලුවා. 1500කුත් හම්බුණා. පොර හොඳයි වගේ නේ. හොඳ ගණන් වලින් පේමන්ට් එක කරනවා.
ඉතින් දැන් ඒ මිෂන් එකත් ඉවරයි. ඊට පස්සේ ඉතින් කල්පනා කරනවා පොඩ්ඩක් රෙස්ට් කරනවාද ගෙදර ගිහිල්ලා කියලා. එච්චර ටයිම් ගන්න බෑ. ඔළුවේ තියෙන ලොකු සැලැස්මක්. සල්ලි තමයි ඕනේ. ඉතින් ක්ලෝඩ් තීරණය කරනවා තව කීයක් හරි හොයාගන්න. නිකන් කාලේ නාස්ති කරන්නත් බෑනේ. ඉතින් ක්ලෝඩ් ගිහිල්ලා දොරට තට්ටු කරන ලුයිජිව හම්බෙනවා. මේ ඉන්නේ බොඩිගාඩ් කාර්යය. එයා කියන ලුයිජි නැහැ. එයා මෙන්න මේක පාර දෙන්න කිව්වා කියලා බලන්න කියලා. ඉතින් දැන් ඔක මොකද්ද තියෙන්නේ කියලා බලන්න. ස්පෑන් කියලා මන්ත්‍රාලයකාරයෙක් ජරාව දෙනවලු එයාලගේ කෙල්ලන්ට. ඔය ලුයිජි කාර්යය කරන්නේ ක්ලබ් එකක් නේ. ඉතින් ඕකේ ඉන්නවා එයාගේ කෙල්ලෝ. ඉතින් දන්නවා ඉතින් වත ගලවනවා ක්ලබ් වල ඉන්න කෙල්ලෝ හැමෝගෙම. ඒ වගේ කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා ලුයිජිටත්. ඉතින් මේ දවස්වල කෙල්ලෝ ක්ලබ් අහින්නේ නෑලු අර ස්පෑන් කියන ජාවාරම් කාර්යයෙන් මද්ද්‍රව්‍ය ටික අරගෙන. උන් ගහලා සැපේ ආතලක පැත්ත කරලා ඉන්න සීන් එකක් තියෙන්නේ. ඉතින් ලුයිජි කියනවා ඌට ගිහිල්ලා හොඳට සලකන්න. ඒ ඌ කරපු පාඩුවට දැන් ඌ මද්ද්‍රව්‍ය දීලා කෙල්ල එන්නතු ලුයිජිට හොඳටම කෙලවලා තියෙන්නේ. ඉතින් ඒ පාඩුවට හරියන්න ස්පෑන් කාර්යයේ කාර්ය කරන් එන්න කියලා කියනවා. මුලින්ම කරන්න තියෙන්නේ එතන තියෙනවා පොල්ලක්. ඒ පොල්ල අරගෙන ගිහලා මේ ආටුට සලකන්න තියෙන්නේ. වාහනයක් ඕනේ. පොඩ්ඩක් දෙනවද වාහනේ? අංකල් සෝරි හදිසිය කරා යන්න රිවර්සකට ගිහිල්ලා හරව ගන්න ඕනේ වද්ද ගන්න නැතුව අන්තන් වදනා කමන්නේ වැඩේට ඉක්මනට ගියා නම් ඒක සලකලා දෙන්න පුළුවන් ඉක්මනට අප්ප ගන්න නැතුව යන තමයි මම මුලින්ම try කරන්නේ වාහනේ ඇදී යන්නේ ගණන් ගන්න එපා එහෙනම් එකත් හොඳයි අප්පයි පොඩ්ඩ වදිනේ ඔය ඉතින් ගණන් ගන්න එපා නවතැනට අර ඉන්න ඩයල් එක කෙල්ල දෙන්නෙට ඩීල් කරන ගමන් ඉන්නේ. ඉඳා ඔබට දෙන්න පාර. ක්ලෝඩ් ළඟට යනකොට ප්‍රදන ගන්නා මිනිහට ෂොට් එක හම් වෙන්න යන්නේ. කියලා එයා ගේමට එනවා. ඊට කලින් අපි වැඩේ දීලා අපි මාරු වෙනවනු වාහනේ අරගෙන. ඔන්න වාහනේ ගත්තා. වාහනේ ගත්තට මදි. ඒක ආයේ ස්ප්‍රේ කරන්නත් ඕනේ. ඒකට යන්න ඕනේ. ලස්සන වාහනේ. ලස්සනට අරන් යන්න ඕනේ. කොහොමද ගන්න අප්පුයි වැදුනා. ගණන් ගන්න එපා. ආමේ ගවන්න පුරුදු වෙනවා. ඔව්. ඊට යන්න ඕනේ. මදි. ඒක දාලා බහැලා එළියට එන්න ඕනේ. එතකොට තමයි මිෂන් එක ඉවර වෙන්නේ. ඕ ඩොලර් 4000ක් හම්බුණා. හොඳ මිෂන් එකක් ඒක. දැන් නම් ඇති. අද පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න ඕනේ. හොඳටම වහන්සි. බලමු අපි ඊළඟට මොකද වෙන්නේ කියලා එන ඊළඟ මිෂන් එකේ. ගිහින් එන්නම්.